සුබ උදෑසනක් සියලු දෙනාටම ඉතාමත් ආදරෙන් හැම කෙනාම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට පිළිගන්නවා. අපි හැමෝම දන්නවා අද විශේෂ දවසක් නේ. හැබැයි මේක ලංකාවේ ඒ වගේම මුළු ලෝකෙම අපි හැමෝම දන්න කැලෙන්ඩර් එකේ තියෙන පේරන්ට්ස් ඩේ එකක් නෙමෙයි. රයිට් මමත් පොඩක් බැලුවා අද පේරන්ට්ස් ඩේ එක කියලා. හැබැයි අද අම්මගේ තාත්තා මදර්ස් ඩේ නෙමෙයි, ෆාදර්ස් ඩේ නෙමෙයි, පේරන්ට් ඩේ නෙමෙයි. හැබැයි අද මෙතනින් මම තේරුම් ගත්තේ අපිට විශේෂ දවසක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ තුළ ඒ වගේම අපේ අම්මා තාත්තව සමරන්න, ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරන්න, ඒගොල්ලන්ව අගය කරන්න අපිට විශේෂ දවසක් අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ එක රැන්ඩම් දවසක් තෝරගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ අම්මා තාත්තව අගය කරන්න මේ ගත්ත තීරණය ගැන මම සභාවට ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඉතින් අද මම ඔයගලන්ට එක්ක හරිම සරල ඒ වගේම මට මතකයි මම ගැලවීම ලැබු කාලේ මම ගොඩක් මේ දෙවියන් වහන්සේගේ ස්පෙસિෆික් වචනේ ආශිර්වාද ලැබලා තියෙනවා. සෝ මම හිතුවා ඔයගලන් එක්ක ඒ වචනය බෙදා ගන්න. ඒක තමයි යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා. වෙලාව යන නිසා මම ඒක කියන්නම්. ඒකේ කියන්නේ පළවෙනි පදය බය නොවෙන්න. මක්නිසාද මම ඔබ මුදාගෙන තිබෙමි. මම ඔබ නමින් කැඳවා තිබෙමි. ඔබ මාගේ. දැන් මේ වචනේ අපේ හදවතට ගොඩක් කතා කරන්නේ මම ඔබ නමින් කැඳවා තිබෙමි කියලා. අපේ දැන් මගේ නම හසින්. ඔයගොල්ලන් හැමෝටම වෙනම ලයික් ඔයගොල්ලන් නමක් තියනවානේ. දැන් මේ නම හඳුනගෙන ඒ නමේ කැඳවාගෙන තියනවා කියලා යෙසායා පදේ කියනවා. දැන් ඔයගොල්ලන් දන්නවද දැන් දෙවියන් වහන්සේ මේ කවුරුත් දන්නේ නැහැ පොළවේ එකපාර ඉපදිච්ච ගම ඔයා කරේ කයෙන් අඩාගෙන ආවේනේ. හැබැයි ඔයාව හොඳට දැනගත්තේ. ඔයාගේ නම කියලා කතා කරේ ඔයාලම ආදරෙන් බලාගත්තේ කවුද? ඔයාගේ අම්මා තාත්තා නේද? සෝ අම්මා තාත්තා තමයි හසිනි කියලා කතා කරලා මගේ දුවේ මගේ පුතේ කියලා ඔයාව නම කියලා කතා කරේ ඔයාගේ අම්මා තාත්තා. හැබැයි ඉතින් අම්මා තාත්තා ඔයාගේ නම දන්නවා වගේම ඔයගලන් දන්නවද? ඔයගලන් දැනගෙන ඉන්නේ නැතුව ඇති පොඩි කාලේ. හැබැයි ඔයගලන් පස්සේ ලොකු වෙන්න ගත්තාම දෙවියන් වහන්සේ ඔයගලන්ගේ නම කියලා ඔයගලන්ව හැඳිනගෙන ඔයගලන්ව කතා කරා. ඔයා වැරදිලා නෙමෙයි මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔයාගේ නම කියලා දෙවියන් වහන්සේ ඔයාව මෙතනට කැඳවගත්තා. right? so එක පැත්තකින් ඔයාගේ අම්මා තාත්තා තමයි ඔයාව හොඳින්ම දන්නේ. නිදාගන්නේ නැතුව ගොඩාක් කැපවීම කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ සමහර විට සිහින ඒගොල්ලන් අතෑරලා ඔයගොල්ලන්ගේ සිහිනේ වෙනුවෙන් ඒගොල්ලන් ගොඩාක් කැපකිරීම කරා. හැබැයි දෙවියන් වහන්සේ හිතන්න ඔයගේ අම්මා තාත්තා ඔයගොල්ලන්ට මෙච්චර ආදරේ නා දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට කොච්චර ආදරේ. right? ඒක පොඩ්ඩක් අපි කල්පනා කරමු. අපි හිතනවා සමහර වෙලාවට මේ අපිත් එක්ක අම්මා තාත්තා ඉන්න කාලෙදී අපිට ඒක ගාණක් නැහැ. right? මොකද අම්මා තාත්තා ඉන්නවනේ හැම දෙයකදීම ඉන්නවා. හැබැයි අම්මා තාත්තා නැති වෙච්ච දවසේදී තමයි මේක අපිට හොඳින්ම දැනෙන්නේ. දෙන්නේ මගේ අම්මා තාත්තා නැහැනේ. මට මොන දේ වුණත් මට දුවලා යන්න හිටපු තැන දැන් නැහැනේ. right? මේක අපි නැති වෙනකන් ඉන්නේ නැතුව ඒගොල්ලන් ඉන්න කාලේ ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරමු, ඒගොල්ලන් අගය කරමු, පුළුවන් විදිහට ඒගොල්ලන්ට අපි හැමයි අර අන්තිම මොහොත වෙනකන් ඉන්නවා මම ආදරේ අම්මයාට මම ආදරේ තාත්තේ කියන වචනේ කියන්නේ. හැබැයි මේක පරක්කු කරන්නේ නැතුව අද පුළුවන්. ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා අද ළඟ ඉන්නවා. ඒගොල්ලන් පොඩ තට්ටු කරලා කියන්න මම ඔයාගේ දුව මගේ පුතා මම ඔයාලට ගොඩාක් ආදරේ මම ඔයාව ගොඩාක් අගය කරනවා. ඔයා කරලා තියෙන ගොඩාක් දේවල් ඔයාගේ ජීවිතේ අම්මා තාත්තා කරලා ඇති. ඉතින් මේ දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න ඔයගොල්ලන් මතක තියාගන්න. ඒ වගේම මේකේ වචනේ පල්ලෙහාට යද්දි කියනවා උන්වහන්සේ බය නොවෙන්න ඔබ මාගේ 43 දෙවෙනි පදේ කියනවා ඔබ ජලමැදින් යන කල මම ඔබ සමග සිටින්නේ. ඔබ ජලමැදින් යන කල. දැන් අපි හිතනවා දෙවියන් වහන්සේ ගාවට ආවම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරි වැඩේවල දෙවියන් වහන්සේ ඉන්නවා මාව බලාගත්තා කියලා. නෑ මෙතන කියන්නේ ඔබ ජලමැදින් යන කල. දැන් එහෙනම් අපිට ජලමැදින් යන්න වෙනවනේ. අපි හිතුවත් නැතත් කොහොම කරත් අපිට ජලමැදින් යන්න. දෙවියන් වහන්සේ පොරොන්දු වෙන්නේ ඔබ ජලමැදින් යන කල මම නුඹ සමග සිටින්නේ. සෝ අපිට බලාපොරොත්තුවක් තියෙනවා අපිව නම කියලා කැඳවගත දෙවියන් වහන්සේ අපි ජලමැදින් යන විට අපිත් එක්ක ඉඳලා අපව බලා ගන්නවා කියලා. ඉතින් මම ඔයගලන්ව ධෛර්යමත් කරන්න කැමතියි මේ උදැසන කාලේ මොන ජලමැදක් ආවත් මොන ගිනි ආවත් මොන දේ වුණත්
ඔයාව නම කියලා හඳුනාගත්ත දෙවියන් වහන්සේ ඔබලම බලා ගන්න යනවා. ඒ ජලවැදී ගිනි මැදි යන වෙලාවේදී ඔබ ශක්තිමත් කරමින් ඔබලම ගෙන යනවා. ඔබලගේ අම්මා තාත්තා ඔබ දාලා යන්නේ නැහැ වගේ දෙවියන් වහන්සේටත් වඩා ගොඩාක් ආදරෙන් ඔබලම ගෙන යනවා. ඉතින් මම හිතනවා මේ වචනේ ඔයගොල්ලන් ශක්තිමත් වෙයි කියලා. ඉතාමත් ආදරෙන් චමුදිත සහ නමස්කාර කණ්ඩායමට ආරාධනා කරනවා ඉදිරියට මෙහෙ කරගෙන යන්න.